Hello ළමයි welcome back to my YouTube channel. ඔන්න දැන් මාස දෙකකින් විතර මට vlog එකක් ගේන්න ඇත්තටම බැරි වුණා. ඒකට හේතුව තමයි අපේ හස්බන්ඩ් ලංකාවට ආවා මේ මාසේ 12. ඉතින් මට ඒකට එයා එයාපෝට් එකෙන් එන වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඇත්තටම බැරි වුණා. මම ඒ වෙලාවේ මේ ඇත්තටම ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න පුළුවන් තාත්තෙක නෙවෙයි හිටුයි. ඒ හින්දා මං හිතුවා ඒක දාන්න මට ඇත්තටම බැරි වුණා. ඊට පස්සේ දැන් ඇවිල්ලා ටික දවසකට පස්සේ මේ දවස් ටිකේ ගොඩාක් වැස්ස තිබුණා. ඒ හින්දා අපිට කොහෙවත් යන්න බැරි වුණා ට්‍රිප් එකක්. ඒ හින්දා අපේ පළවෙනි ටුවර් එක විදිහට අපි තීරණය කරාම ගෙදර අයත් එක්කම කොහේ හරි දුරකට යන්න ඕනේ කියලා. අපි දෙන්න නම් එහෙ මෙහෙ පොඩි තැන් වලට ටිකක් ඇවිදින්න ගියා. ඒත් ඉතින් තනියමත් යන්න කම්මැලි හින්දා අපි දෙන්න තීරණය කරා ගෙදර අයත් එක්ක ටුවර් එකක් යන්න. එතකොට ඉතින් කම්මැලිත් නැහැ. ගෙදර අයත් ඉන්නවා යාළුගේ අම්මා. එතකොට මේ ෆැමිලි එකේ යන්නේ මගේ අම්මයි තාත්තයි එයාගේ අම්මයි තාත්තයි එතකොට එයාගේ යාළුවෙකුයි ඒ කට්ටිය තමයි මේ ට්‍රිප් එක යන්නේ. ඉතින් වෙන්දට අයියා ඔය ඩ්‍රයිව් කරගෙන යනවා. දැන් එයාට අපි ඉතින් ඉස්සරහා තාත්තලාට දීලා අපි දෙන්න චුට්ටක් පිටිපස්සේ යන්න තීරණය කරා. අපි මේ මුලින්ම යන්න හදන්නේ දියැලක් බලන්න. අපේ තාත්තා කියන්නේ හස්බන්ඩ්ගේ තාත්තා කලින් මෙතනට ඇවිල්ලා තියෙනවා කියලා කිව්වා. ඉතින් අපිටත් පෙන්නන්න අපි මෙතනට ආවා. මේ අපි යන තැන දියැලට යන්න පාරේ view එක තමයි මම මේ රෙකෝඩ් කරේ. හරිම ලස්සනයි ෆෝන් එකෙන් කියන්නේ රෙකෝඩ් කරනවට වඩා මේ ග්ලාස් එකේ කලර් එකත් එක්ක ඒක හරියටම පේන්නේ නැහැ. ඇත්තටම මීට වඩා ගොඩක් ලස්සනයි. ඇත්තටම මටත් හිතා ගන්න බෑ ඇත්තටම මේ ලංකාවද කියලා. ඒ තරම් මාරම ලස්සනයි. අපි කියන්නේ ගිහිල්ලා නැති අපි කොච්චර ලස්සන තැන් තියෙනවද කියලා දැනෙන්නේ ඇත්තටම එතනට ගියාට පස්සේ තමයි. ඔන්න මේ තියෙන්නේ අපි බලන්න ආපු දියැල්ල. ඇත්තටම මේ අපි දැන් ඉන්නේ වාහන දාන පාක් එකේ. එතනට තමයි මේ වගේ view එකක් පේන්නේ. ඉතින් අපි දැන් හදන්නේ ඒ දියැල්ල ළඟටම යන්න. ඉතින් බලමු අපි එතනට ගියාම මොන වගේ දෙයක් පේන්නේ කියලා. අපි දැන් යන්නේ ඒ දියැල්ල බලන්න. ඇත්තටම කියනවා නම් යන්න කලින් මෙතන පොඩි කවුලුවක් තියෙනවා. එතනින් අපිට ටිකට් එකක් ගන්න ඕනේ. මම හිතා ලොකු ගාණක් නේ රුපියල් 50යි එක්කෙනෙකුට ටිකට් එක. ඊට පස්සේ මේකේ නම දියැල්ලේ නම තමයි බඹරකන්ද දියැල්ල කියලා. ඉතින් මේක තමයිලු ලංකාවේ තියෙන උසම දියැල්ල කියලා තමයි අපේ තාත්තා කිව්වේ. ඉතින් අපිට මේ වගේ පොඩි පාරකින් තමයි ඇත්තටම දියැලට යන්න තියෙන්නේ. ඒ වටපිටාව මාරම ලස්සනයි. මම ඔයාලට තව වීඩියෝස් තියෙනවා පෙන්නන්න. ඇත්තටම මෙතනට ගියාම මාර සිදියට සනීපයි. ලොකු හුළඟක් එනවා. ඉතින් අපි චුට්ටක් වෙලා මෙතනට වෙලා ඉඳලා පොඩි වීඩියෝ ක්ලිප් ටිකකුත් අරගත්තා.
අපි දියැලට යන පාරේ ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගක් දුරට යද්දි මේ වගේ පාරක් තමයි හම්බෙන්නේ ගල් වලින් තියෙන. ඇත්තටම මෙතන මාර ලස්සනයි. තව ඇතුළට යද්දි ගස් වලින් වට වෙලා තියෙන view එකක් තමයි බලන්න පුළුවන්. ඉතින් දිගටම මේ වගේ තමයි මාරම ලස්සන view එකක් තියෙන. මටත් හිතා ගන්න බෑ මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරනකොට වඩා මාරම ලස්සනයි මේක. මෙයින් අපේ තාත්තලා අපි හති දාගෙන යනකොට එයාලා හොඳට ෆොටෝස් ගන්නවා තින්නම මේ මම ඔයාලට කිව්වේ ලස්සන මේ වගේ view එකක් මැද්දෙන් තමයි මේ දියැල ඇත්තටම බලන්න යන්න තියෙන්නේ. ඉතින් මම පළවෙනි පාර තමයි මේ වගේ ලස්සන තැනකට ආවේ ඇත්තටම. මේ වගේ පරිසරවල ඉන්න මිනිස්සු කොච්චරනම් වාසනාවන්තයිද කියලා හිතෙන්නේ මේ වගේ තැනකට ගියාට පස්සේ තමයි. ඔන්න අපි දැන් බඹරකන්ද දියැල ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මට හිතා ගන්න බෑ මාරම ලස්සනයි. මීට වඩා ලස්සනයි. තව චුට්ටක් ඉස්සරහට ගියාම හොඳටම පේනවා. ඇත්තටම මගේ ජීවිතේ මම දැකපු ලස්සනම දියැලි වලින් එකක් තමයි මේ බඹරකන්ද දියැල. දැන් ඉතින් ෆොටෝස් ගහලා වීඩියෝ කරලා දැන් මෙතන ටිකක් වෙලා හිටපු නිසා දැන් අපි යන්න හදන්නේ. අපි බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. ඒ ASCII අපි එන ගමන් පොඩි යාළුවෙකුත් හම්බුණා. එයාන මාරම ලස්සනයි. ඒ කියන්නේ අමුතුම ලුක් එකක් තියෙන එයාට. ඊට පස්සේ අපි එයාට බිස්කට් එහෙම දුන්නා. හැබැයි එයා බිස්කට් එක ගන්නව නෙමෙයි අපුව දැකලා පැනලා ගියා. ඇත්තටම එයා අපිට බය වෙන්න තියි. දැන් ඉන්නේ හපුතලයට යන පාරේ. එතන පොඩි view point එකක් තිබිලා අපි එතන නතර කරා ෆොටෝස් ටිකක් ගන්න. මාරම ලස්සනයි. ඇත්තටම හිතා ගන්නවත් බෑ. මම මීට කලින් මේ වගේ පොඩි දේවල් දැකලා තිනවා. මේ වගේ view එකක් මම first time තමයි දැක්කේ. මාරම ලස්සනයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි ඊළඟට බලන්න යන තැනට. මම පළවෙනි පාරට තමයි ඇත්තටම මෙතනට ආවෙත්. මෙතනට කියන්නේ හපුතලේ ඇඩිෂන් බංගලෝ එක කියලා. ඔයාලා කලින් දැකලත් ඇති මේකේ සරිගම්ම වගේ තව මේ පෙරේදා ඉවර වෙච්ච ටෙලිඩ්‍රාමා එකක් තිබුණා. ඒකත් මේකේ තමයි ෂූට් කරලා තිනවා කියලා ඒක ඇතුළේ ඉන්න අංකල් කෙනෙක් මට කිව්වේ. ඇතුළට යන්න කලින් මෙතන පොඩි කවුන්ටර් එකක් තියෙනවා. එතනින් පොඩි ටිකට් එකක් ගන්න ඕන. මං හිතන රුපියල් 100ක් තමයි උනේ එක්කෙනෙකුට. ඉතින් අපි ටිකට් උත් අරගෙන දැන් යන්නේ මේ ඇඩිෂන් බංගලෝ එක බලන්න.
වලට ආව ගමම ලොකු සීතලක් වගේ එකක් දැනුණා. ඒක මට විතරක් නෙමෙයි අපේ පවුලේ ගොඩක් අයත් කිව්වා මේකට ආව ගමම මාර විතර. ඒ කියන්නේ අවුවක් තිබුණා. හැබැයි පොඩි සීතලකුත් දැනුණා. ඇතුළ මාරම ලස්සනයි. ගස් මල් වලින් පිරීලා තිබුණේ. පාට පාට මල් වලින් මාරම ලස්සනට තිබුණා. ඉතින් මං හිතුවේ මේක මෙච්චර ලස්සනයි කියලා. ඇත්තට මේක මාරම ලස්සනයි. ඉතින් මේ වගේ ලස්සන ගාඩන් එකක් තමයි ඒ බංගලෝ එකේ තියෙන්නේ. මල් වලින් පිරීලා ඇත්තටම ආස හිතෙනවා ඕන කෙනෙක්ට මෙතනට ගියොත් එහෙම. ඉතින් මම වටපිටාවත් බලාගෙන මේ වගේ ලස්සන වීඩියෝස් ටිකකුත් ගත්තා. ඇත්තටම මතක සටහනක් විදිහට. ඉතින් මේක තමයි මම අද ඇඳගෙන ගිය අවුට්ෆිට් එක. ඉතින් මම වීඩියෝත් කරගෙන මේ විදිහට ඇතුළටම ගියා අපේ කට්ටියත් එක්කම. බංගලෝ එක ඇතුළටම යද්දි මේ විදිහට තමයි ලස්සනට මල් වලින් පිරීලා තියෙන්නේ. මට නම් මාර විදියට ආස හිතුණා ඒක දැක්කහම. ඉතින් මම ලස්සන වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තා. දැන් අපි බංගලෝ එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අපි අද බලන්න ආපු බංගලෝ එක. හරි ලස්සනයි මේ බංගලාව. ඒ තමයි අපේ අක්කගේ බබා. මේ හරිම සීතලයි. හායි යාළුවනේ මේ ඉන්නේ මම. පාට පාටවල් ගොඩාක් තිබ්බා. අපි දැන් බංගලෝ එක ඇතුලේ බලලා එළියට ඇවිත් ඉන්නේ. බංගලෝ එක ඇතුලේ මුකුත් ෆොටෝස් රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක ඇතුලේ බලන්න ලොකු දේවල් නැහැ. අතරම කොයින්ස් වගේක් තමයි තියෙන එක එක රටවල් වල. ඒ වගේම ඒගොල්ලෝ ඒ කාලේ පාවිච්චි කරපු ඒ බංගලෝ එකේ අයිතිකාරයා තිබිච්ච සෝෆා අනම් පොඩි පොඩි මේ ගෘහ උපකරණ ටිකක් විතරයි තිබුණේ. ලොකු ඒරියා එකක් බලන්න දුන්නේ නැහැ. ඉතින් අපි ඒ ටික බලලා දැන් යන්න තමයි හදන්නේ.
ලන්ච් එකත් අරගෙන රූම්ස් වලට තමයි යන්න හදන්නේ. ඒ හැමතැනම මල් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. අපි මේවා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් කඩවල් වලින් ලොකු ගණන් දීලා ගන්න. මේවා පාරේ හැමතැන් වලම තියෙන මාරම ලස්සනයනේ. අපි අද නතර වෙන හොටෙල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වගේ තමයි එතනට view එක පේන්නේ. මාරම ලස්සනයි. ඉතින් අපි ඉන්න තැනට ට්‍රේන් යනවා පේනවා. අපි ආපු ගමන්ම මේ වගේ ට්‍රේන් එකක් ආවා. ඉතින් මාරම ලස්සනයි. ඒක මම රෙකෝඩ් කරගත්තා. හරි අපි දැන් අපේ රූම් වලට යමු. මේක තමයි අද අපි නතර වෙන රූම් එක. ඒකේ මේක තමයි අපි දෙන්නගේ රූම් එක. එහා පැත්තේ අපේ අම්මලාගේ රූම්ස් ටිකක් තියෙනවා. මම එකක් පෙන්නන්නම්. හොටෙල් view එකක් ඔයාලට දැක්කනේ. මාරම ලස්සනයි ඇත්තටම. මේක හරි අමුතු විදියට හදලා තියෙන්නේ. මේ අපේ අම්මලා හිටපු රූම් එක. මේකත් අපේ රූම් එක වගේම තමයි. මේකේ ඩබල් බෙඩ් දෙකක් දාලා තිබුණා. අපේ view එක වගේම තමයි. මාරම ලස්සනයි ඇත්තටම. මාරම නිදහස් ඇත්තටම කියනවා නම්. තියෙන්නේ අපේ වොෂ්රූම් එක. හැම රූම් එකකටම මේ වගේ වොෂ්රූම් 3ක් තිබුණා. මේ තියෙන අපේ අනිත් රූම් එක. අපි රූම් 3ක් ගත්තා. ඒකත් අර රූම්ස් 2 වගේම තමයි. රූම් 3ම එකම view එකට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ අපිට හම්බුණා රසම රස ටී එකක්. ඉතින් වොෂ් එකකුත් දාගෙන අද අපේ දවස ඉවර කරන්න හදන්නේ. අලුත් දවසකින් මම ලස්සන vlog එකක් අරගෙන එන්නම්. මම අදට ගිහින් එන්නම්. බයි බයි.